නුඹත් ඇසීමට ඉක්මන් වෙලා කතා කිරීමට සහ උදහසට ප්‍රමාද වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් නුඹ ඇසීමට ප්‍රමාද වෙලා කතාවට සහ උදහසට ඉක්මන් වෙන කෙනෙක්ද? අපි බලමු ශුද්ධ බයිබලයේ අපිට යාකෝබ් පොතේ මොනවාද මෙතන මේ ගැන ප්‍රකාශ කරන්න කියලා. අපි ඒ දෙකෙන් මොන දේද කරන්න සුදුසු කියලා. ආමේන්. මෙතන කියනවා යාකෝබ් පොතේ 1:19 මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි නුඹලා මේක දන්නොහුය. නමුත් එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා. කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. දැන් මෙතනදී කියනවා මේ ප්‍රේමවන්ත සහෝදරයනි නුඹලා මේ දේවල් දන්නවා කියලා අපි ප්‍රකාශ කරනවා මනුෂ්‍යෝ විදියට. හැබැයි නුඹලා මේ කියන්නා වූ දන්නා වූ ආකාරයටද නුඹලා ජීවත් වෙන්නේ නුඹලාගේ ජීවිතය තුළ. නුඹලා එක එක්කෙනා මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වෙන්න කියලා තමයි කියන්නේ. නුඹලා ඇසීමට ප්‍රමාද වෙන කෙනෙක් නොව ඇසීමට ඉක්මන් වෙන්න කෙනෙක් කියලා කියනවා. ඇයි මේ ඇසීමට ඉක්මන් වෙන්න කියලා කියන්නේ? සමහරක් most of the time මනුෂ්‍ය කියන කෙනා අහන්න පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇයි ඇහුම්කන් දෙන්න ප්‍රමාද වෙන්නේ මනුෂ්‍යෝ? ඇහුම්කන් දෙන්න මනුෂ්‍යයා ප්‍රමාද වෙන්නේ ඒ අය තුල මොනම හරි අයුතුකම ඕන් තුල ආඩම්බර සිතක් යමෙක් ප්‍රකාශ කරන දෙයකට ඇහුම්කණ්ඩ යටත් වෙන්න ඇහුම්කන් දීමට යටත් වෙන්න කැමති නැති නිසා ඒ මොනම හරි දුර්වලකමක් මිනිසෙකුට තිබුණොත් තමයි එම මිනිසයා ඇසීමට ප්‍රමාද වෙන්නේ. හැබැයි මේ වචනය කියන්නේ නමුත් එක මිනිසයා ඇසීමට ඉක්මන් වේවා කියලා. ඒ කියන්නේ අපි යමක් අසනවා නම් මෙතන කතා කරන්නේ මේ ඇසීම කියලා අනවශ්‍ය නොසුදුසු දේ අසන්න නෙමෙයි. හැබැයි අද මිනිස්සු පුරුදු වෙලා තිනවා අනවශ්‍ය දේ මොන හරි ගොසිප් එකක් කවුරු හරි කතා කරනවා නම් ගොසිප් එකක් අද මේවා කරනවා නම් ඉක්මනින් අහන්න තමයි මිනිස්සු පුරුදු වෙලා තිනේ. කන ඒගොල්ලොන්ගේ ප්‍රැක්ටිස් කරගෙන තියෙන්නේ. බොහෝමයක් මිනිස්සු ගොසිප් එකක් මොන හරි නම් ඒක අහන්න ටක් ගාලා මොන කාලයක් ඒ අයට නැති වුණා වුණත් එතෙන්ට කාලය යොමු කරලා ඒක අහනවානේ. හැබැයි හරි වචනයක් හරි වැදගත් වූ තමාගේ ජීවිතයේ හරි ගස් ගන්න තමාගේ ජීවිතය අලයින් කරගෙන එඩිෆයි කරගෙන යන්න සුදුසු වචනයක් කතා කරන තැනදී මිනිස්සෝ ඒක අහන්න කැමති නැහැ. ඒක පැත්තකට දානවා. බලන්න අද මම පොඩ්ඩක් සෝෂල් මීඩියා එක මෙතෙන්ට අද අරන් එනවා ඕගොල්ලන්ට පොඩ්ඩක් මේ ගැන බලන්න කියලා. ඕකේ මේක බලන්න. දැන් අපි සෝෂල් මීඩියා ගත්තොත් එහෙම most of මිනිස්සු අද සෝෂල් මීඩියා මේ YouTube account හරි මේ තියෙනකොට එහෙම නැත්නම් ඕනම සෝෂල් මීඩියා එකක ඒගොල්ලෝගේ මාතෘකාව නිකන් මිනිස්සුන්ව රවට්ටන්න දාන මාතෘකාවක් වගේ නේද දාන්නේ. මොකද ඒක නිකන් ගොසිප් එකක් වගේ දානකොට ටක් ගාලා මිනිස්සු එතෙන්ට ඇදිලා යනවා. ඒ අය නිකන් අර ට්‍රිගර් එකක් වගේ මේ මාතෘකාවල් පාවිච්චි කරනවා මිනිස්සුන්ව එතෙන්ට අද්දලා ඒගොල්ලෝගේ වීඩියෝ එකට නම්බර්ස් දාගන්න. mostly මිනිස්සු ඒකනේ කරන්නේ. අද ගොඩාක් අය අවංකවම දාන මාතෘකාව දාන්නේ නැහැ. මොකද මිනිස්සු ඒ උඩ තියෙන මාතෘකාව දැක්කොත් එහෙම ඒකට කම්මැලි ඇහුම්කන් දෙනවා. මේ මාතෘකාව දාලා තින්නේ මේ ආකාරයට මේක මොකද්ද? මොකද ඒ වචනේට ඇහුම්කන් දෙන්න කැමති නැහැ. හැබැයි ගොසිප් එකක් විදිහට මොකක් හරි දැම්මොත් එහෙම ටක් ගාලා එතෙන්ට ඇතුල් වෙලා ඒක ප්‍රෙස් කරලා ඒක ඒ බටන් එක ප්‍රෙස් කරලා බලනවා මේ මොනවාද මේ කියන්නේ ගොසිප් අහන මිනිස්සුන්ගේ මේ කන හසුරගන්නේ අර වගේ අනවශ්‍ය දෙයට. මෙතන කතා කරන්නේ අනවශ්‍ය දේ නුඹලා අනවශ්‍ය දෙයට ඇහුම්කන් දෙන. මේ වචනේදී කතා කරන්නේ මිනිස්සුන්ට ඇහිීමට ඉක්මන් වේවා කියන්නේ අන්න ඒ වගේ ගොසිප් අහන දේ නෙවෙයි. මෙතන හරියට උන්වහන්සේගේ වචනය ගැන කතා කරන්නේ. උන්වහන්සේ මේ වචනය මේ ශුද්ධ බයිබලයේ ලියවිලා තියෙන වචන උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ කාටද? උන්වහන්සේගේ මාර්ගය යන මිනිස්සුන්ට. උන්වහන්සේ ලෝකයාට නෙමෙයි මේ වචන ලියවලා මේ ශුද්ධ බයිබලයේ මේ දේවල් මුද්‍රා කරලා තියෙන්නේ. මේවා මුද්‍රා කරලා තියෙන්නේ මිනිස්සු ගැලවීම සඳහා, මිනිස්සුන්ගේ සුභසිද්ධිය සඳහා, මිනිස්සුන්ගේ ජීවිත ධර්මිෂ්ඨකමට අරගෙන ඇවිල්ලා ඒ ගැලවීම අරගෙන සදාකාල ජීවනය ලබන පිණිසනේ උන්වහන්සේ මේ තැන් ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට එම වචනය උන්වහන්සේ තුලින් පැමිණෙන්නා වූ යහපත් වූ වචනය යම්කිසි
කිසි මිනිහෙක් නුඹලට අවවාදයක් දෙනවා නම් නුඹලගේ මොනම හරි දුර්වල තැනකදී මිනිහෙක් නුඹව සැබෑ ලෙස ගලවලා එතන වෙනස් කරන්න කතා කරන තැනක් තියෙනවා නම් එන්න එවැනි දේවල් වලට නුඹලා ඇහුම්කන් දෙන්න ඉක්මන් වෙන්න. ඒ ඇසීමට ඉක්මන් වේවා කියන එකේ තේරුම මෙතන තියෙන්නේ අන්න ඒ දේ. හැබැයි කිසි මොහොතක අර ගොසිප් අනවශ්‍ය දේවල් මේ මිනිස්සුන්ට පහර ගහන්න එකතු වෙන්නේ ඒවට ඇහුම්කන් දෙන්න මේ කන යොමු කරන්න කිසිසේත් එපා. එහෙම වුණොත් එහෙම මොනවාද වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. මේ වචනේ මොනවාද කියන්නේ කියලා. අද ගොඩාක් මිනිස්සු පුරුදුලා තිනවා මිනිස්සුන්ට තේරෙන්නේ මේක අධර්මිෂ්ඨකමක් කියලා. තවත් මිනිස්සුෙකුට පහර ගහන එක මිනිස්සුන්ට ගොසිප් එකක් වගේ මිනිස්සුන් නොකරන්නා වූ එක මිනිස්සු ඔවුන්ගේ ජීවිත තුළ තිබෙන සත්‍ය නොදැන ඒ මිනිස්සයාගේ මතු පිටින් තවත් කෙනෙක් නපුරට කරන මොනාහරි පහරක් අහලා එම ඇසීමට ඉක්මන් වෙලා ඒ නපුර කරන්න ඕන. එතන ඇසීම ගන්න යන්න එපා. මෙතනදී කතා කරන්නේ සැබෑ ලෙස මනුෂ්‍ය ඇසීමට ඉක්මන් වේවා කියලා කියන්නේ උන් වහන්සේ තුලින් යහපත් වූ දේ, යහපත් වූ වචනය. යමෙක් නුඹට අවවාදයක් දෙනවාද නුඹව විශ්වාස කරලා යම් කිසි දෙයක් නුඹ සමග මේබි ෂෙයා කරන දෙයක්ද මොන දෙයක්ද අන්න එවැනි දේ පමණක් ඉක්මන් වෙන්න. ඒ ඇසීමට පමණක් ඉක්මන් වේවා. කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. සමහර මිනිස්සු කතා කරන්නයි ඉක්මන් වෙන්නේ. අහන්න කැමති නෑ. හැබැයි කතා කරන්න ඉක්මන් වෙනවා. අර අනවශ්‍ය දේවල් අහලා ඉක්මනින්ම ඒකට තවත් දෙයක් කියන්න පුළුවන් නම් තවත් එතෙන්ට යම්කිසි අනවශ්‍ය දෙයක් එකතු කරලා පහර ගහන්න පුළුවන් නම් ඒ තැන් තමයි මිනිස්සු මෝස්ට්ලි අද පුරුදු වෙලා තින්නේ මේ යන මාර්ගවල. මේ මිනිස්සු දෙවියන් වහන්සේ තුල ඉන්නවා. මම දෙවියන් වහන්සේ තුලින් යන්නේ මං යේසුනේ කියලාත් කියනවා. මේ ඔක්කොම කරනවා කිව්වට සැබෑ ලෙස නෙවෙයි ජීවත් වෙන්නේ. ඉතින් මෙවැනි අය තමයි අර අනවශ්‍ය නපුර අසන්න ඉක්මන් වෙලා යහපත් දේ අසන්න ප්‍රමාද වෙන්නේ. හැබැයි උන්වහන්සේ කියනවා නුඹලා යහපත් දේ අසන්න ඉක්මන් වෙලා නපුර අසන්න ප්‍රමාද වුණාට කමක් නැහැ. සම්පූර්ණයෙන්ම ප්‍රමාද කරන්න නපුර ගැන අසන්න. හැබැයි කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වෙන්න. ඉක්මනින් කතා කරන්න යන්න එපා. සමහරක් වෙලාවට අද මිනිස්සු යම්කිසි කෙනෙක් ගැන දකිනකොට හෝ යම්කිසි කෙනෙකුගෙන් තවත් කෙනෙක් ගැන අසනකොට හෝ මොනම දෙයකදී ඒ දේ හරියට උන්වහන්සේ තුලින් දැකලා උන්වහන්සේ තුලින් එම කාරණාවල් විසඳගන්න යන්නේ නැතුව එක මොහොතක කතා කරනවා. ඉක්මනින් කතා කරනවා. නපුර ගන්නවා. උදහස් වීමට උදහස් වෙනවා. රැත් එක ඒ කියන්නේ ඇංගර් එක තමයි ඉක්මන් කරගන්නේ. හැබැයි මෙතනදී කියනවා නුඹලා කතා කරන්න නම් ඉක්මන් වෙන්න එපා කියලා. උදහස් වෙන ඒ කියන්නේ ඇන්ග්‍රි එකක් අරගෙන මේ නපුර ගන්න එපා. නපුරක් අරගෙන ඇංගර් එකෙන් සමහරක් මිනිස්සු කතා කරන්නේ මෙවැනි දේ කරන්න ප්‍රමාද වෙන්න කියලායි කියන්නේ ඉක්මන් නොවි. ඉතින් මේ ඊට මෙතනදී කියනවා මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. දැන් නුඹලට ඇහෙන්නේ නැතිනේ අර වගේ නපුරක් කරනවා නම් අපි යහපත් දේ අහන්න ප්‍රමාද කළා අයහපත් දේ අහන්න නම් ඉක්මන් වෙන්නේ. එහෙම නැත්නම් අපි ඇන්ග්‍රි වෙලා අපි සම්පූර්ණයෙන්ම මේ නපුර අරගෙන උදහස් වෙලා අපි මේ අනවශ්‍ය දේ කතා කරන්න ඉක්මන් වෙනවා නම් එහෙම එවැනි අයට මොනවද වෙන්නේ? මක් නිසාද මෙවැනි මිනිස්යාගේ උදහසින් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. එවැනි අයගේ මක් නිසාද මිනිස්යාගේ උදහසින් කියන්නේ එවැනි ක්‍රියාවල් එවැනි නපුර වූ මිනිස්යෝ ක්‍රියා කරන්නා වූ කතා කරන්නා වූ හැම මොහොතක එවැනි මිනිස්යාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. For the wrath of man does not produce the righteousness of God. ඒ කියන්නේ මිනිස්යාට ප්‍රොඩියුස් කරන්න බෑ යහපත් වූ ධර්මිෂ්ඨ දේ වෙනි මිනිස්සෙකුගේ. ඇයි ඒගොල්ලෝ උදහස් ඒ අය ඉක්මන් වෙනවා කතා කරන්න. නපුරයි හිතේ හදවත් තුල තියෙන්නේ. මුඛයෙන්
පිට වෙන්නෙත් නපුර ක්‍රියාවත් නපුරුයි ඒක නිකන් ඇංග එකකින් හැම දෙයක් සමහරක් මිනිස්සු ඉන්නේ ඇක්ෂන් එකකින් පෙන්වන්නේ තමාට තරහ ගිහිල්ලා තමා උදහසින් ඉන්නවා කියලා සමහරක් මිනිස්සු මුඛය පාවිච්චි කරනවා වගේම ඇක්ෂන් එකෙන් හිටන් ක්‍රියාවෙන් ඒ කියන්නේ ක්‍රියාවෙනුත් පෙන්නනවා තමන් ඇංග්‍රි තමන් දැන් මෙතන මේ උදහස් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේ දේවල් තියෙනවනේ මිනිස්සු කියන කෙනා රයිට්. හැබැයි උන්වහන්සේ කියන උන්වහන්සේගේ මාර්ගය යනවා නම් ඒ හැම දෙයක්ම නවතින්න ඕනේ. ඒ දේවල් කරන එකේ පළක් නැහැ. මන්ද දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේ. එවැනි මිනිස්සුන්ගේ ජීවිත තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට වෙන්න යන්නේ නැහැ. ඉන්පසු කියනවා එහෙයින් සියලු කිලිටුකමද අධික දුෂ්ටකමද පහකොට. දැන් මෙතනදී කියන සියලුම කිලිටුකම් ඒ මම පෙර කිව්වා වගේ එවැනි දේවල් තමයි කිලිටුකම් නේද? මනුෂ්‍යයා ඉක්මන් වෙලා අනවශ්‍ය නපුරු අදහස් කතා කරනවා. නපුරට තමයි ඇහුම්කන් දෙන්නේ. ගොසිප් තමයි හොයන්න මේ කන යොමු කරන්නේ. ඒ වගේ නපුරු කිලිටු වූ දේවල් තියෙනවනේ. එහෙයින් සියලු කිලිටුකම එතකොට මනුෂ්‍ය ක්‍රියාවෙන් කරන කිලිටුකම් තියෙනවා. මනුෂ්‍යයන් ක්‍රියාවෙන් කරන කිලුටුකම මුඛයේ පිට කරන වචනය ඇස් දෙකෙන් දකින අනවශ්‍ය අපවිත්‍ර වූ දේවල් මේ හැම දෙයක්ම තමයි මේ කිලුටුකම කියන්නේ. සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද මිනිස්සු දුෂ්ටයි. සමහරක් මිනිස්සු අනිත් මිනිසයාට වරදක් කළත් නැහැ. කිසිම හර්ට්ෆුල් දෙයක් ප්‍රකාශ කරලා එවැනි තැන් වලට ඇතුල් වෙලත් නැහැ. ඒ වුණාට මිනිස්සු නපුර අරගෙන දුෂ්ටකමෙන් ඒ අයට තවත් කෙනෙක් කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඒ වුණාට ඒ අය අධික දුෂ්ටයි. ඒ අය හරිම ඒ අයගේ ඕවර්ෆ්ලෝ වෙනවා විකඩ්නස් එක. අර විකඩ් මිනිස්සු කියලා කියන්නේ අන්නේම අධික දුෂ්ටකමද පහකොට. මෙතනදී කියනවා එහෙයින් සියලු කිලුටුකම ද අධික දුෂ්ටකමද පහකොට නුඹලාගේ ප්‍රාණ ගලවන්ට පුළුවන් වූ පිහිටුවන ලද වචනය මෘදු කමින් යුක්තව පිළිගනිල්ලා. දැන් මෙතනදී මේ කියන්නේ උන්වහන්සේගේ වචනය පිළිගන්න, උන්වහන්සේගේ මාර්ගයේ යන්න අධික කිලුටුකම්, අධික දුෂ්ටකම්, කිලුටුකම් මේ හැම දෙයක්ම පහ කරන්න නුඹලාගේ ප්‍රාණය ගලවන්ට පුළුවන් වූ පිහිටුවන ලද වචනය. ඒ කියන්නේ implanted word එක. implanted word පිහිටුවන ලද වචනය මෘදුකමින් meekness මෘදුකම humble way යටහත් පහත් වෙලා මෘදුකමින් යුක්තව පිළිගනිල්ලා. ඒ කියන්නේ වචනයක් අපි අහනවා නම් උන්වහන්සේගේ වචනය ගෙනල්ලා අපි දේශනාවකට ඇහුම්කන් දෙනවා නම් සමහර මිනිස්සු ඉන්නේ දේශනාවක් අහනකොටත් එම මිනිසයා එතන තියෙන අඩුව තමයි බලන්නේ. එතනින් ගන්න පුළුවන් උපරිම ඒ කෙනාට දැනුමුතුකම එතනින් එයාට ගන්න පුළුවන් අවවාදය එම ගැලවීම ගන්න යන්නේ නැහැ. අර කියන ප්‍රකාශ කරන උන්වහන්සේගේ වචනේත් වැරද්ද තමයි හොයන්න සමහර මිනිස්සු ඉගෙනගෙන තියෙන්නේ. ඒ තැන් නැති කරගන්න කියලා කියන්නේ සියලු කිලුටුකම්. ඒවා තමයි කිලුටුකම්. ඒ සියලුම කිලුටුකම්, ඒ සියලුම අධික දුෂ්ටකම්, ඒ සියලුම දේ පහ කරන්න. ඒ සියල්ල පහ කළා නුඹලාගේ ප්‍රාණ ගලවන්ට පුළුවන් වූ අපි මිනිස්සුන්ගේ ප්‍රාණ ගලවන්න පුළුවන් වූ මොනවාද දේ? උන්වහන්සේගේ වචනය. ඒ වචනය සුද්ධයි. පිහිටුවන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගනිලා. ඒ කියන්නේ යමෙක් උන්වහන්සේ තුලින් කතා කරනවා නම් උන්වහන්සේගේ වචනය නුඹලට දානයක් ලෙස ප්‍රදානය කරනවා නම් උන්වහන්සේ තුලින් ප්‍රකාශ කරනවා නම් එන්න ඒ දේ යටහත් වෙලා එම දේ මෘදුකමින් යුක්තව පිළිගනින්න කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එහෙම අපිට පිළිගන්න බැරි නම් අපි හැම කියන ආන හැම වචනයකම එහෙම වෙන්නේ කොහොමද? මේක එහෙම කියලා නෑනේ. මේක වෙන්නේ කොහොමද කියලා මිනිස්සු විවිධාකාර විවේචන කරන්නේ. අන්න එහෙම කරනවා නම් එම මිනිස්සු තුල පිහිටන්නේ කිලුටුකම, අධික දුෂ්ටකම එහෙම ඒ දේනේ. එතකොට එවැනි මිනිසෙකුට
ධර්මිෂ්ඨ වෙන්න පුළුවන්ද? බෑ. එම මනුෂ්‍යයට ධර්මිෂ්ඨ වෙන්න බෑ. එම මනුෂ්‍යෝ those people does not produce the righteousness of God. ඒ කියන්නේ එම මනුෂ්‍යොන්ට ඒ ආකාරය ජීවත් වෙන අයට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට වෙන්න යන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ වචනය මෘදුකමකින් නෙමේ පිළිගන්නේ. මෘදුකමකින් නෙමේ ඔවුන් ඇහුම්කන් දෙන්නේ. විවේචනීය විදිහට තමයි ජීවත් වෙන්නේ. එහෙම වෙන්න එපා කියලායි කියන්නේ. මොකද උන්වහන්සේගේ වචනය ගලවන්ට පුළුවන්. නුඹලාගේ ප්‍රාණ ගලවන්ට පුළුවන් වූ වචනයක් උන්වහන්සේ අපිට කතා කරලා තියෙන්නේ. එතකොට එම වචනය අපි දැනගෙන ඉන්න ඕනේ. මගේ ප්‍රාණය ගැලවෙන්නේ මෙම වචනය අහුම්කන් දීලා මේ වචනේ පැවතුනොත්, මේ වචනය හරියට අපි ඇතුළත් කරගත්තොත් අපේ ජීවිත තුළට අපි ඒක අහනවා විතරක් නෙමේ අපි ක්‍රියාවට නගන්නත් ඕනේ එම වචනය. එතකොට ඒක මෘදුකමින් පිළි අරගෙන ඉන්පසු කියනවා නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි. දැන් ඇහුණද උන්වහන්සේගේ වචනය අපිවම රවට්ට ගන්න යන්න හොඳ නැහැ. ඒක අසන්නෝ පමණක් වුණොත් තමයි අපිම අපි රවට්ට ගන්නේ. නිකන් අහලා විතරක් වැඩක් නෑ. ඉන්පසු කියනවා අසන්නෝ පමණක් නොවේ එය පිළිගන්නෝ වෙයල්ලා. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිගන්නෝ වෙයල්ලා. දැන් මේ කියන්නේ මේ වචනය නිකන් ඇසුවට වැඩක් නෑ. මිනිස්සුયો අද චර්ච් එකට යනවා කියනවා. මිනිස්ට්‍රි එකක් ඇතුළට සභාවක් ඇතුළට යනවා කියනවා. හැබැයි වචනය අසනවා. වචනය අසලා ඊට පස්සේ ඒක එළියට යනකොටම ඒක මග අතහැරිලා හැලිලා ගිහිල්ලා වචනේ නිකන් අහලා විතරයි. ඒ ඇතුළේ ඉන්නකොට සභාවක් ඇතුළේ ඉන්නකොට ඒගොල්ලෝ අත්පුටිත් ගහනවා, හලෙලූයා කියලාත් කියනවා, ආමෙන් කියලාත් කියනවා, සමහරක් අය අත් උස්සනගෙන ඉන්නවා. මේ ඔක්කොම ක්‍රියාවල් කරනවා. මේ ඔක්කොම ක්‍රියාවල් කරාට ඒ එතන ඉන්න වෙලාවට පමණයි. ඉතින් එහෙම වුණොත් ඒ කියන්නේ අපි අසන්නෝ පමණක් වුණොත් අපිවම රවට්ට ගන්නවා කියලා තමයි කියන්නේ. එහෙම නොවි එය පිළිපදින්නෝ වෙයල්ලා. ඒ කියන්නේ වචනය අසලා අපිවම රවට්ට ගන්න අය නොවි වචනය අසලා ඒක පිළිපදින්නෝ වෙන්න කියලත් කියනවා. වචනය ඇසුවනම් ඒ වචනය අපිට අද ගත්තේ මොනවාද? මෙම ඇසුන වචනයෙන් අපිට ගන්න තිබෙන්නේ මොනවාද? ඒ දේ තමා ඇප්ලයි කරගෙන ඒ අනුව අපි ක්‍රියා වෙන්න ඕනේ. අපි ඒ අනුව ජීවත් වෙන්න ඕනේ කියන එක තමයි තවත් වචනයකින් කියනවා නම් මෙහි තේරුම. It says but be doers of the word and not hearers only. ඇහුම්කන් දෙන්නා වූ අය පමණක් නොව ඒක ක්‍රියාවට නගලා ඒ දේ පිළිපදින්නෝ වෙයල්ලා. otherwise මොනවාද වෙන්නේ? deceiving yourself. නුඹවම රවටා ගන්න දෙයක් තමයි වෙන්නේ otherwise. වචනය ඇහුවට මදි. වචනය පිළිගන්නලා ඒ පිළි අරගෙන ඒ දේ ක්‍රියාවට නගන්නත් අවශ්‍යමයි. ඒක තමයි අපිට ඵල ලබන තව එක number 1ම දේ. මිනිස්සුયો අද වචනය අහලා පිළිගන්නේ නැහැ. ඒක ක්‍රියාවට ගන්නෙ නැහැ. ක්‍රියාවේ යොදවන්නේ නැහැ. ඒක අසන අය විතරක් වෙලා ඊට පස්සේ කෑ ගහනවා. අයියෝ මට මේක හරි ගියේ නෑ. ඇයි මගේ මේ දේ ප්‍රමාද? අනේ ඇයි මට මෙච්චර කරදර? අයියෝ මට මේ මොකද්ද වෙන්නේ කියලා කියනවා මිනිස්සු. හැබැයි මිනිස්සයා තේරුම් අරන් නැහැ. මේ උන්වහන්සේගේ වචනය අපේ ප්‍රාණය ගලවන්න පුළුවන් වූ වචනය කියලා කිව්වා නේද? අපි මිනිස්සුන්ගේ ප්‍රාණය ගලවන්න පුළුවන් වූ එච්චර බලවත් වූ වචනය අපි පිළිගන්නත් ඕනේ. ඒ තුල අපි ක්‍රියාවට නගන්නත් ඕනේ. එහෙම කරොත් තමයි අපිට සඵල වෙන්න පුළුවන් වෙන්නේ. අපි ධර්මිෂ්ඨයෝ විදියට පත් වෙන්නේ. එහෙම නැත්නම් අපි අර කෙඳිරි ගාන අය තමයි වෙන්නේ හැමදාම අප ජීවිත තුල. අන්න ඒක තමයි ඉතින් මෙතනදී කියන්නේ. ඉන්පසු කියනවා මක් නිසාද යමෙක් වචනය අසන නමුත් එය පිළිගන්නේ නැත්නම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මූණ බලන මිනිසෙකුට සමානය. මේක දැන් මිනිසෙකු කැඩපතකින් බලලා තමාගේ ස්වභාවික මූණ බලන මිනිසෙකුට සමාන වෙනවා.
යමෙක් වචනය අසන නමුත් එය පිළිගන්නේ නැත්නම්, ඒ කියන්නේ අපි අපේ දිහා බලලා අපි ගැනම දකිනවා, අපේ ස්වභාවය විතරක් දකිනවා. ඉන්පසු අපි එතන කැඩපතෙන් අහකට වුණාට පස්සේ අපිට අමතකයි අපි කැඩපතින් අපේ දිහා දැක්කේ මොකද්ද කියලාත්. මේ කොණ්ඩේ පීරලා තිබුණේ කොහොමද? මේ මූණේ මොනාම හරි දෙයක් නුඹේ ආලේප වෙලා තිබුණාද? ඒ කිසිම දෙයක් දැන් මේ කැඩපතෙන් දැක්ක මොනම ස්වභාවික නුඹේ රූපෙවත් දැන් අමතකයි කැඩපතෙන් අහකට ගියාට පස්සේ. ඒ වගේ තමයි යමෙක් වචනය අසලා එය පිළිගන්නේ නැත්තම්. අසනවා විතරයි, එක ක්ෂණිකයෙන් ඒ කෙනාට ඒ අහසපු වචනේ අමතක වෙනවා. ඒක පිළිගන්නේ නැහැ. ඒක ක්‍රියාවට නගන්නේ. ඉතින් මිනිස්සුන්ට මොකද වෙන්නේ? කිසිම සඵලත්වයක් නැහැ. කිසිම ධර්මිෂ්ඨකමක් නැහැ. පවිත්‍රකමක් එන්නේ නැහැ. කිලිටුකම විතරයි එම මිනිස්සුන් තුල තිබෙන්නේ. ඉතින් ඒකයි කියන්නේ වෙනස් වීම ගන්න. නුඹලා වචනය අසන එක විතරක් නෙමෙයි, ඒක පිළිගන්නොත් වෙලා ඒ පිළිගන්න මොහොතේදී ඒක ක්‍රියාවට යොදවන්න. ඒ දේ තමයි අපි උන්වහන්සේගේ මාර්ගයේ හරියට යනවා නම්, හරි මාර්ගයේ මිනිස්සු වෙනවා නම්, අන්න ඒක තමයි හරි දේ. ඉන්පසු කියනවා එහෙම නැති වුණොත් එහෙම ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මිනිසියෙකුට සමානය. ඉන්පසු මක් නිසාද ඔහු තමාම බලා ගනිමින් සිට අහක්ව ගිය කල දැන් ඇහුණද අහක්ව ගිය කල තමා කෙබඳු මිනිසෙක්ව සිටියේක් දැයි එවලේම මතක නැති කරයි. දැන් මම ප්‍රථමයෙන් කිව්වා වගේ කලින් අපි අපේ දිහා බලනවා කැඩපතෙන්, ඊට පස්සේ කැඩපතෙන් අහකට ගියාට පස්සේ මගේ යනකොටම අපිට අමතකයි කඩපතෙන් මගේ මූණ ස්වභාවය, මගේ ඇඳගෙන හිටපු ඇඳුම, මේ හැමදේම මම දැක්කේ කොයි ආකාරයටද කියලා. ඒ වගේ තමයි අපි වචනය අහලා ඒක පිළිගන්නේ නැත්තම්, පිළිපදින්නේ නැති මිනිහෙක් වුණොත් එහෙම. ඉතින් ඒක තමයි කියන්නේ අපි මේක ඇහුවට මදි, අපි හරියට අහලා ඒක පිළිගන්න ඕනේ. සහ ඒ වචනය අහන්න අපි ඉක්මන් විය යුතුයි. ඉක්මන් වුණාට කිසිම වරදක් වෙන්නේ නැහැ වචනය අසන්න. හැබැයි අපි අපේ මුඛයේ පිට කරන වචනය සහ උදාස නපුරුකම ගන්න තමයි ප්‍රමාද වෙන්න ඕනේ මිනිස්සුෝ හැටියට. ආමේ. දැන් මෙන්න මේ වචනයට ඇහුම්කන් දෙන්න මෙතනදී කියනවා මම නුඹලට පෙර කිව්වා වගේ මෙම වචනය මතක නැති කරලා අසනවා නම් මතක නැති කරන අසන්නෙක් නොවි. මතක නැති කරන අසන්නෙක් වෙන්න යන්න එපා. නුඹ අසන්නේ මොනවාද? ඒක මතකයේ තියාගන්න. දැන් මම ඉස්ලාම් වචනය කියවනවා, මේක කියනවා නොමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන, නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවි. නුඹලා අසන දේ මතක නැති කරගන්න කෙනෙක් නොවි, ක්‍රියා කරන කෙනෙක්ව ඒක අසලා ඒක පිළිපැදලා ඒක ක්‍රියා කරන කෙනෙක් වෙන්න කියලා තමයි කියන්නේ. එසේ පවත්වන්නා වූ තැනැත්තේම තමාගේ ක්‍රියා කිරීමෙහිදී ආශිර්වාද ලබන්නේය. දැන් ඇහුණද? ඒක නේද අපිට ප්‍රථමේනොත් කිව්වේ. මම නුඹලට ප්‍රකාශ කරේ මොකද්ද? ප්‍රථමේනොත් මං කිව්වේ නුඹලා ඇහුම්කන් දුන්නට මදි. ඒක අහලා ඒක පිළිපැදලා ඒක ක්‍රියාවට නගන්නත් ඕනේ. ඒක ක්‍රියාවට නැගුවේ නැති වුණොත් එහෙම අපිට ඒ ආශිර්වාද ලබන්න බැහැ. හැබැයි අපි ඒක මතක නැති කරලා, අපි ඇහුම්කන් දෙන දේ මතක නැති කරන අසන්නෙක් නොවි, අමතක කරන්නේ නැතුව අහන දේ මතක තබාගෙන ක්‍රියා කරන කෙනෙක්ව, ඒක ක්‍රියා කරන කෙනෙක් වුණොත් එහෙම අහලා එසේ පවතින මිනිසයා, එම තැනැත්තා, පවතිනා වූ තැනැත්තේම එම මිනිසයා තමාගේ ක්‍රියා කිරීමේදී වචනය අසලා ඒක පිළි අරගෙන ඒක ක්‍රියා කිරීමේදී මොන දෙයක්ද සිදු වෙන්නේ? ආශිර්වාද ලබනවා. ඒ තැන ආශිර්වාද ලැබෙන්නේ මිනිසයාට. ආශිර්වාදය කියන එක මේ නිකන් එන්නේ නැහැ මිනිසුන්ට. ආශිර්වාදය සමහරක් වෙලාවට මිනිස්සු හිතනවා නිකන් අර ගහක ගෙඩි ඇවිල්ලා ඒ ගෙඩි ඉදිලා බිමට කඩාගෙන වැටෙනවා වගේ තමයි මේ ආශිර්වාදය එන්නේ කියලා. එහෙම ගස්වල ගෙඩි කඩාගෙන වැටෙනවා වගේ ආශිර්වාද මිනිසුන්ට වෙන්නේ නැහැ. මිනිසුන්ට යන්න මාර්ගයක් උන්වහන්සේ තියලා තිනවා. එම මාර්ගය පිළි අරගෙන
යන්න ඕනේ. උන්වහන්සේ කියන්නේ වචනයට ඇහුම්කන් දෙන්න. වචනය අසන්න නුඹ ඉක්මන් වෙන්න. හැබැයි උදහසට ප්‍රමාද වෙන්න. මුඛයේ වචන ප්‍රකාශ කරන්න වැරදි දේ අදහස් ප්‍රකාශ කරන්න විවේචනය කරන්න මිනිසුන් ඒවට ප්‍රමාද වෙන්න. හැබැයි නුඹලා මගේ වචනය අසලා ඒක පිළි අරගෙන ඒක ක්‍රියාවට නගන්න. එතකොට නුඹලට ආශිර්වාදය පැමිණෙනවා. අන්න එහෙම තමයි ආශිර්වාදය එන්නේ. මොකද අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේ හැම දෙයක්ම අලයින් කරගෙන තමයි අපි මිනිසුන්ට යන්න කියන්නේ මේ ජීවිතේ. God is the God of order. උන්වහන්සේගේ order එකක් තියෙනවා. දැන් මෙතනත් order එකක් නුඹලා දැක්කනේ. උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්නේ. ඒ වචනය ඇහුම්කන් දීලා ඒක පිළිපදින්නේ නොවුනොත් එහෙම එතන පළක් වෙන්නේ නැහැ. හැබැයි ඒක පිළි අරගෙන ඒක ක්‍රියාවට නැගින්නේ නැත්තම් එතන පළක් වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒක දැක්කනේ ඕඩර් එකකට උන්වහන්සේ ප්‍රකාශ කරලා තිනවා. ඒ තුනම එකට එක්කාසු කරලා කරන්නා වූ මනුෂ්‍යයට මොනවද වෙන්නේ? ධර්මිෂ්ඨෙක් වෙනවා සහ එම මනුෂ්‍යයා උන්වහන්සේ තුල ආශිර්වාද ලබන කෙනෙක් වෙනවා. මෙන්න මේ තියෙන කීස් තමයි අපි මිනිස්සුෝ අඳුන ගන්න ඕනේ. මේ දේ අපි හරියට ඇප්ලයි කරගෙන සැබෑ ලෙස ඒ තැන්වලට ඇතුල් වුණොත් උන්වහන්සේගේ මේ යන මාර්ගයේදී බලන්න නුඹලා කළා නුඹලට ආශිර්වාද වෙන්නේ නැද්ද කියලා. නුඹලගේ කාලයක් ගැට ගැහිලා තියෙන ප්‍රශ්න නිදහස් වෙන්නේ නැද්ද කියලා බලන්න. නුඹලගේ ජීවිත තුල අකීකරුකම් කරගෙන පීඩාවල් වල යෙදිලා හිටපු කෙනෙක්ට එම තැන් නිදහස් වෙලා ඒ ආශිර්වාද වෙලා නුඹලා ධර්මිෂ්ඨකමට පැමිණෙන්නේ නැද්ද කියලා බලන්න. මෙන්න මේ ආකාරයට ක්‍රියා කළොත් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි මේ උන්වහන්සේ එකින් එකට ස්ටෙප් බයි ස්ටෙප් මිනිස්සුන්ට දන්නලා කියලා තියෙන්නේ. අපිට ඕනේ මේ දේ අහලා ඒ දේ තේරුම් අරගෙන ඒක ඇප්ලයි කරගෙන ඒක ක්‍රියාවට නගන කෙනෙක් වෙන්න විතරයි ඕනේ. ඊට පස්සේ තමයි උන්වහන්සේගේ මිරැකල් එක එන්නේ. උන්වහන්සේ සුපර් නැචරලි ක්‍රියා කරන්න ගන්නේ. එහෙම නොවුනොත් කවදාක්වත් උන්වහන්සේගේ එම දේ අපේ මිනිසුන් තුළට අපිට භුක්ති විඳින්න බැරි වෙනවා. ආමේන්. ඉන්පසු කියනවා යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන, ඒ කියන්නේ මිනිස්සයා මේ දිව කතා කරන්න සුදුසු වෙලාවට පමණක් කතා කරලා නොසුදුසු දෙයින් කතා නොකර මෙම දිව යටත් කරගත්තේ නැති වුණොත් එහෙම තමාගේ සිත රවටා ගනිමින් එම මිනිස්සයෝ තමාගේම සිත රවට්ටාගෙන තමා භක්තිවන්තයෙක් යයි සිතන්නේ නම් ඔහුගේ භක්තිය හිස්ය. දැන් හොඳට තේරුම් ගන්න සමහරක් මිනිස්සුયો ඉන්නවනේ අපි උන්වහන්සේ තුළ මහත් ලෙස ගමන් කරනවා. මම යේසුස් වහන්සේව දන්නවා. මම දෙවියන් වහන්සේගේ මාර්ගය යන්නේ කියලා තමාම දිව රවට්ට ගන්න, දිව යටත් කරගන්නේ නැතුව කතා කර හැම තැනම විවිධාකාර වචන කියාගෙන ඒ වගේ කරන අයගේ සිත ඕන්ම තමයි රවට්ට ගන්නේ. මොකද ඔවුන් හරියට ක්‍රියා කරන්නේ හරියට උන්වහන්සේ කියන ආකාරයට නොවේ ජීවත් වෙන්නේ. ඊට පස්සේ ඔවුන්ම භක්තිවන්තයෙක් කියලා සිතාගෙන ඉන්නවා. මේවැනි අයට මොනවාද? ඔවුන්වම රවට්ටගෙන ඔහුගේ භක්තිය හිස්ය. ඔවුන් ලෝකෙට පේන්න විතරයි භක්තිමත් අය කියලා කියන්නේ. ඒ අය අපි රයිෂස් අය අපි මේ ආකාරයට ජීවත් වෙනවා දෙවියන් වහන්සේ තුල කියාගෙන කිව්වට දිව යටහත් කරගන්නෙත් නැහැ. ක්‍රියාවට උන්වහන්සේගේ වචනය අහලා ක්‍රියාවට නගා ගන්නෙත් නැහැ. මේ කිසිම දෙයක් නැතුව තමාම රවට්ටගෙන එම මිනිස්සුන්ගේ භක්තිවන්තකම නිකන් ලෝකෙට පේන එකක් විතරයි. හැබැයි තමාගේ ඒ භක්තිය තමා තුල හිස් වෙලා හිස් එකක් විතරයි එතන පැවතිලා තිබෙන්නේ. ඉතින් අපිව රවට්ට ගන්න සුදුසුද නැහැ. අපි මිනිස්සුયો රවටීම කරගන්න සුදුසු නැහැ. ඉතින් ඒක තමයි අද මේ වචනේ කියන්නේ. මේ වචනේදී අපිට මොනවාද තේරුම් ගත යුත්තේ? අපි අපේ දිව යටත් කරගන්න ඕනේ. අපි අපේ දිව යටත් කරගෙන අපේ සිත අපි රවට ගන්නේ නැතුව, අපි භක්තිවන්තයෙක් යයි කියලා සිතන්නේ නැතුව, අපි ඒ තැන හිස් කරගන්නේ නැතුව, අපි සැබෑ ලෙස උන්වහන්සේ තුල උන්වහන්සේගේ කැමැති ආකාරයට උන්වහන්සේගේ වචනය අහලා ඒක අමතක කරන්නේ නැතුව ඒක ක්‍රියාවට නගලා ඒ තුලින් අපි
ඒක ක්‍රියා කරලා ආශිර්වාද ලබන්නා වූ අය තමයි විය යුත්තේ. මේ පණිවිඩය අපිට කියන්නේ අන්න ඒ දේ. ඉතින් අපි ඒ දේ ලබා ගන්න හැටි තමයි උන්වහන්සේ මෙතනදී අපිට ප්‍රකාශ කරලා තියෙන්නේ මෙම ශුද්ධ වචනේ. මෙම ශුද්ධ වචනේ වගේම කියලා තිබ්බා මේ වචනය අපිට ඇවිල්ලා මේ අපේ ප්‍රාණය ගලවන්න පුළුවන් වූ දෙයක්. වචනය කියන්නේ ශුද්ධයි, වචනය බලවන්තයි, වචනය ධර්මිෂ්ඨයි, වචනයෙන් මනුෂ්‍යව පවිත්‍ර කරනවා, වචනයෙන් මනුෂ්‍යව වෙනස් කරනවා, වචනයෙන් මනුෂ්‍යෝන්ගේ තියෙන එක ගැට ගැහිලා තියෙන දේවල් මනුෂ්‍යෝන්ගේ ප්‍රශ්න කාරණාවල් විසඳනවා. ඉතින් අන්න ඒ ප්‍රාණය ගලවන්න පුළුවන් වූ වචනය හොඳ හැටි අහලා එම වචනය වැළඳගෙන ඒක පිළි අරගෙන ඒක ක්‍රියාවට නගන්න. එතකොට නුඹලගේ සියලුම කාරණාවල් එකින් එක උන්වහන්සේ නිදහස් කරයි. මෙන්න මෙතන ගන්න තමයි අද පණිවිඩේ මම නුඹලට කතා කරේ. ඉතින් නැවත වාරයක් මම රිපීට් කරනවා මේ මුලින්ම කියපු පදය. ඒකේ කිව්වේ මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි නුඹලා මේක දන්න ඔය නමුත් එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වී මොනවාද අහන්න ඉක්මන් වෙන්න ඕනේ? උන්වහන්සේගේ යහපත් වූ වචනය අහන්න ඉක්මන් වෙන්න ඕනේ. කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. අපි මිනිස්සුયો කතා කරන්න සහ උදහස් වෙන්න තමයි ප්‍රමාද විය යුත්තේ. යමක් හරියට නුඹලට තේරෙන්නේ නැත්තම්, නුඹලට පැහැදීමක් නැත්තම් කිසිම මොහොතක මේ මුඛය ඇරලා වචන කතා කරන්න යන්න එපා. එතනදී තමයි මිනිස්සුયો අධර්මිෂ්ඨ වෙලා කිලිටුකම ඇති කරගන්නේ. ඒ තැනට යන්න එපා. එහෙම වුණොත් එහෙම අනවශ්‍ය ලෙස හරියට ප්‍රශ්නය කාරණාව දැකලා නෙමෙයි නම් කතා කරන්නේ, හිතට හිතෙන දේවල් ප්‍රකාශ කරන්න ගියොත් එහෙම එතන උදහසක් ඇති වෙන්නේ, එතන වෛරයක් ඇති වෙනවා, එතන නපුරක් හට ගන්නවා, එතන දුෂ්ට ක්‍රියාවක් වෙනවා. ඊට පස්සේ මොනවාද වෙන්නේ? වැරදි තැනකටපත් වෙලා තමාවම කිලිටු කරගන්නවා. අන්න එතන තමයි ඒ අපිට අද මේ පණිවිඩය ගන්න තියෙන ප්‍රධානම දේවල් ටික. ඇයි මම නිතරම මනුෂ්‍යයට ධර්මිෂ්ඨයෙක් වෙන්න කියන්නේ? ඇයි මම නිතරම නුඹලට මේ කතා කරන තැන්වල පවිත්‍රකම ගන්න කියන්නේ? මොකද උන්වහන්සේ කියන්නේ පවිත්‍රකම නැත්තම් අපිට උන්වහන්සේ තුල ආශිර්වාද ලබන්න බෑ. ඒ වගේම මේ අන්තිම කාලවල වල උන්වහන්සේ ලියලා තියෙනවා උන්වහන්සේගේ සුද්ධ තැන්වල උන්වහන්සේ මිනිස්සුන්ව ජජ් කරන්න ගේන පළවෙනිම තැන ඇවිල්ලා උන්වහන්සේ තුල ඉන්න මිනිස්සයව the body of Christ එක. ඒ කියන්නේ උන්වහන්සේගේ ශරීරය නැමැති මේ අපි මිනිස්සුන්ව තමයි ෆස්ට්ම උන්වහන්සේ විනිශ්චය කරන්නේ. එතකොට උන්වහන්සේ බලනවා අපි උන්වහන්සේගේ මේ වචන අහලා ඒවා පිළිපැදලා අපි ඒවා ක්‍රියාවට නගගෙන යන කෙනෙක්ද නැද්ද කියන එක. ඇයි අපි වැටීම් ගන්නේ? උන්වහන්සේ සැබෑ ලෙස ප්‍රේමාන්විත අපිට මේ දේ කියලා තියෙනකොට අපි මේවා අහලා ඒවා වැළඳගෙන ඒවා ක්‍රියාවට ගත්තොත් නේද අපේ ජීවිතයේ අන්තිම කාලයේදී ගැලවෙන්නේ. අදවයිස් අපිට ගැලවෙන්න බැරි වෙනවා. අපි මිනිසුන් අතරමං වෙනවා. අපි විනාශ වෙලා යන්න පුළුවන්. අපිට උන්වහන්සේගේ සදාකාලය කියන තැන ගන්න එතෙන්ට ඇතුල් වෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එතනයි අපි ගන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේට අහංකම් දීලා මෘදු කමින් humbleness එක humble way, humbly listen to his word and then apply and put it into action. ආමෙන්. ඉතින් මම හිතනවා නුඹලට මේ අහන හැම දෙයක්ම ප්‍රයෝජනයක් වෙයි නුඹලගේ ජීවිත තුල කියලා. අපිට අයියෝ කියලා කියන්න ඕනේ නෑ. අපි මේවට අහුම්කම් දීලා අපි යටහත් වෙලා අපේ ජීවිතය අපි ක්‍රියාවට නගලා ජීවත් වෙන අය නම් එහෙනම් අපිට ඇති වෙන්නේ පවිත්‍රතාවය, ධර්මිෂ්ඨකම, ආශිර්වාදය, ජයග්‍රහණය and then in the end අපිට eternal life එකට ඇතුල් වෙන්න පුළුවන් උන්වහන්සේත් එක්කලා. ආමේන්. ඕගොල්ලෝ හැම කෙනෙක්ටම ජේසු පීටයි. God bless you all.